හෙලෝ ළමයි. ඉතින් කොහොමද කියන්නකෝ. මම නම් ඉතින් ගොඩක් කාලෙකට පස්සේ තමයි ඔයාලව බලන්න ආවේ. මං හිතනවා ඉතින් මගේ ආදරණීය හැම යාළුවෙක්ම හරිම ආදරෙන් හරිම පරිස්සමින්ම ඇති කියලා. මං ඉතින් කලින් පෝස්ට් එකක් දැම්මනේ. ඔයගොල්ලෝ දැනටමත් දන්න මම මොකද අද කරන්න යන්නේ කියලා. මේ තියෙන්නේ ඉතින් මම ආසම පාටක්නේ. මම ඉතින් අවන් ග්ලව්ස් දෙකක් වහන්න තමයි යන්නේ. මට හිතුණා ඔයගොල්ලන්වත් ඒකට එකතු කරගන්න ඕනේ කියලා. ඉතින් මේ තියෙන්නේ පැඩින් එක. මම ඉතින් කීප දවසක්ම හොයලා තමයි මට මේක හම්බුනේ. හැබැයි මම මෙහෙව්වේ මේ ටිකක් ලොකු කෑලි. හැබැයි මෙතන තියෙන්නේ මේ දිග මේ තීරු පටි තමයි තියෙන්නේ. මොකද මේවා ඉතින් ගාමර් ෆැක්ටරි වලින් කපලා අයින් කරන ඒවා තමයි තියෙන්නේ. මම ඉතින් කලින් ගාමර් ෆැක්ටරි එකේ වැඩ කරපු කෙනෙක් විදියට මේවා මේ මීටර 40-50 වගේ රෝල් තමයි එන්නේ. ඉතින් අර මට ලොකු කෑල්ලක් හොයාගන්න උනට තිබුණේ නැහැ. ඒත් ඉතින් මම මේ තියෙන පටි ටික අරන් ආවා. එකතු කරලා හරි මේක කරගන්න බලන්න. ඒත් මට හිතුණා තව ටිකක් ඇවිදලා බලුවා. කලින් මම කරා මේ අර අපි කරේලන බෑග් මහන එක. ඉතින් ඒකට නම් මම ගෙනාවේ කෙලින්ම මෙහෙම මේ පැඩින් එක නෙමෙයි. අර තනි ස්පොන්ජ් ලේයර් එකක් තියෙනවා. මෙදා සැරේ මට තාම මේක හොයාගන්න බැරුව ගියා. එහෙනම් ඉතින් අපේ වැඩේ පටන් ගමුකෝ. ඉස්සෙල්ලාම මම හදන්නේ දැන් අපි මේකට මේ පැටර්න් එක හදා ගන්න ඕනනේ. ඒක නම් ඉතින් ලොකුම දෙයක් නෙමෙයි. මම මෙන්න මේ විදිහට මගේ අත තියලා බලාගෙන ඉන්නකෝ. හැබැයි මේක ඉතින් අතේම ගානට නෙමෙයි ඕනේ. මොකද දන්නවද ඉතින් මෙහෙම වාසේ තියෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ග්ලව්ස් එක ඇතුළට දාපුවාම අර හිරගතිය තියෙන බෑනේ. පොඩක් ලූස් එකට තියෙන්න ඕනේ. ඔන්න මම මෙහෙම අත තියලා බලන්න මම මේකේ පැටර්න් එක හදාගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලන්ට ඕනේ නම් මීට වැඩිය ලොකුවටත් හදාගන්න පුළුවන්. ඔයාලගේ කැමැත්ත විදියට තමයි ඉතින්. මට හිතුණා මේ ගාන ඇති කියලා. මම ඔයගොල්ලන්ට පෙන්නනම් මේ හරහටයි පළලටයි තියෙන සෙන්ටිමීටර් ගාන ඔයගොල්ලන්ට. එතකොට ඔයාලට දලා අදහසක් හරි ගන්න පුළුවන් නේද? හැබැයි ඉතින් නැහිලා එද්දි නම් ඉතින් මේ ගානටමත් නැහැ. මොකද ඉතින් මම අසිත් යනවා ලේයර් 3ක් එක ආයේ කන පිට ඉඳලා හොඳ පිට හැරෙද්දිත් චුටි ප්‍රමාණයක් යනවා. ඉන්නක මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ මේ කොච්චරක් සෙන්ටිමීටර් තියෙනවද කියලා හරහටයි පහළටයි. හරහට සෙන්ටිමීටර් 17යි පහළට සෙන්ටිමීටර් 26ක් තමයි මෙතන තියෙන්නේ. ඔයාලට ඕන විදියට ඉතින් එක අඩු වැඩි කරගන්න පුළුවන්. මම ඉතින් ඉස්සෙල්ලාම කරන්නේ මම මේ හදාගත්ත පැටර්න් එක කපාගෙන ඉන්නවා. හැබැයි මේ කපා ගන්න දැන් අපි කොලේ ඇඳලා තියෙනවනේ අත. ඒක හැම මේ රෙද්දෙක්ම කපා ගන්නෙ නෑ මුලින්ම. බලන්නකෝ මම කොහොමද කරේ කියලා.
මෙන්න මේ තියෙන්නේ අපේ බ්ලොක් එක. ඊට පස්සේ මම මෙන්න මේ රතු පාට පොඩි කොටු ෆැබ්‍රික් එකකින් කපා ගන්නවා කොටස් 4ක්. මොකද ඉතින් අද ජෝඩුවක්මනේ මහන්නේ අපි. හැබැයි මම මේ අතේ ෂේප් එකට නෙමෙයි බ්ලොක් එක කපා ගන්නේ. මොකද මට ඕනේ මේ අර නිකම්ම මේ ග්ලව්ස් එකක් වගේ නෙමෙයි පොඩක් අර ඩිසයින් එකක් එහෙම දාලා ග්ලව්ස් එක මහගන්න. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් ඒකේ ෆොටෝ එක දැකලා තියෙනවනේ. මම මෙන්න මෙහෙම අත තියලා මේකේ ගානටම එන්න වගේ තමයි කොටු කොටස් 4ක් කපාගන්නේ. ඒකම මම මේකට ගන්නවා මං ගාව තිබුණ පොප්ලින් එකක්. ඒක තමයි මම ලයිනින් එකක් විදිහට පාවිච්චි කරන්නේ. හැබැයි ඒක සුදු පාට නෙමෙයි. ඒක පොඩ ක්‍රීම් කලර් එකක්. මං ඉතින් ආයෙ අලුතින් ගන්න ගියේ නෑ. මොකද ඉතින් මගේ ළඟ ගෙදර තිබුණ එකනේ. ලයිනින් එකෙත් අර අපි රතු පාට ෆැබ්‍රික් එකෙන් කපාගත්ත ප්‍රමාණයටම කොටස් 4ක් කපා ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති ෆැබ්‍රික් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මං ගාව ඉතින් මේ වෙලාවේ ගෙදර තිබ්බ එක මේක නිසා තමයි මම මේක ගත්තේ. නැත්තම් සුදු පාට තනි රතු පාට පොප්ලින් එක අතකට ඕනේ රතු පාට කොටු ෆැබ්‍රික් එකකින් කොටස් 2යි ලයිනින් කොටස් 2යි. ඔන්න දැන් මම පැඩින් එක තමයි කපා ගන්නේ. පැඩින් එකත් ඕනේ අපි අර ෆැබ්‍රික් කොටස් 2 කපාගත්ත සයිස් එකටම. හැබැයි මට ඒ සයිස් එකක් හොයාගන්න නෑ මෙතන. ඒක නිසා මම හිතුවා දෙකක් එකට මූට්ටු කරලා ගත්තොත් හොඳයිනේ කියලා. ඒක නිසා ඉතින් මට එක අතකට පැඩින් කොටස් 4ක් ගන්න ඕන. නැත්තම් ගන්න ඕනේ පැඩින් කොටස් 2යි. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි ඉස්සලාම මහගන්න යන්නේ. ඉස්සලාම අපි රතු පාට කොටු රෙද්දේ කන පිට පැත්තට තමයි අපි පැඩින් එක තියන්නේ. දැන් මෙතන පැඩින් කොටස් 2ක් තියෙනවනේ. පැඩින් කොටස උඩින් තමයි ලයින් එක තියෙන්නේ. එතකොට පැඩින් එක තියෙන්නේ මැද. එහෙම තියලා මම කරන්න යන්නේ මෙන්න මේ රතු පාට කොටු රෙද්දේ අර අපේ ෂේප් එකක් ගන්න ඕන නිසා ඇදේට තියලා මම ඉරි ගහගත්තා. එතකොට ඉතින් මට මහදි ලේසි නිසා අන්න දැන් කොටස් ටික ඔක්කොම කපලා ඉවරයි. එහෙනම් ඉතින් යමු මගේ මැෂින් එක ළඟට. දැන් ඉතින් මට මේක මේ මහලා ඉවර වෙනකන් ඉවසිල්ලක් නෑ. මම මාර ආසාවෙන් මේක මහන්නේ. ඒ වගේම මට මේක ඕනේ ඉක්මනටම මහලා ඉස්සලාම එකක් හරි දාලා බලන්න ඕනේ අතට. ළමයි අද නම් ඉතින් ඉර හොඳට පායලා තියෙන දවස්. මේ දවස් ටිකේම ඉතින් පායනවානේ. තාම නම් ඉතින් ඔන්න වැස්ස පටන් ගත්තේ නෑ. පේනව නේද එළියේ ඉතින්. හොඳට අවුව තියෙනවා. මම ඉස්සලාම කරන්නේ දැන් අර පැඩින් කෑලි දෙක මූට්ටු කරගන්නවා. ඇත්තට මේ පැඩින් කෑලි දෙක මූට්ටු කරන්න තන්නේ මේක නිකම්ම මූට්ටු කරන්න බෑ. මොකද දන්නවනේ පැඩින් එක නිසා අර ඉදි කට්ටි පැටලෙනවා, ඉස්සරහට යන්නේ නෑ. ඒක නිසා පොඩක් ඉන්නකොම පොඩි වැඩක් කරන්න යන්නේ. මේ පැඩින් දෙක මෙහෙම මහගන්න බෑ.
ඒක නිසා මම හදන්නේ මෙන්න මෙහෙම රෙදි පටියක් තියලා පැඩින් දෙක මූට්ටු කරගන්න. එතකොට ඔන්න මේක මැහෙනව නැත්තම් මේක මේ අර ඇද තියෙනවා මේ නූල යන්නේ නැහැ. මම පැඩින් එක ඔන්න මූට්ටු කරගත්තා. දැන් හදන්නේ අර මම මේ තීරු ලයින් ඇඳගත්තනේ. අන්න ඒ ලයින් දෙකේ මහගෙන යනවා. ඊටත් කලින් මම මෙතන මේ පැඩින් එක මහදී අර මේ නූලේ විත් එක ටිකක් වැඩි කරා. දැන් මම හදන්නේ ආයෙත් 1.5ට වගේ විත් එක තියාගෙන මහන්න තමයි හදන්නේ. මම අර කලින් ඇඳගත්ත ලයින් ටික තමයි දැන් මේ මහගෙන යන්නේ. ඉතින් මම ලයින් එක ඇඳගත්තේ ඇදෙයි කියලා හිතලා තමයි. මේ බලන්නකො එක මැහුවට පස්සේ අන්න ඔයගොල්ලන්ට පහසු ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලෝ එහෙම කරන්න. මෙහෙම කරාම මට හිතෙනවා ඒක නීට් කියලා. ඒ වගේම අමුතුම ලස්සනකුත් තියෙනවා. එක අතකට ඒ වගේ කොටස් දෙකක් ඕනේ. මේ තියෙන්නේ අනිත් පළුව. ඔන්න මං දැන් දෙකම මහලා ඉවරයි. දැන් ඉතින් බලමු දැන් මොකද වෙන්නේ කියලා. දැන් තමයි ඔන්න මම අර කලින් ඇඳපු අතේ බ්ලොක් එක තියලා කපන්න යන්නේ. ඒ කපද්දිත් ඔන්න අමතක කරන්නත් එපා, මගේ අරව ගන්නත් එපා. අත් දෙක අර එකම පැත්තට තියලා මේක කපා ගන්න යන්න එපා. දැන් මේ අතේ මේ තියෙන අපේ මේ දකුණු අතනේ. ඊට පස්සේ ඒ පැත්තම අනිත් මේ කොටසේ තියලා කපන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාලට මේක මහගන්න බෑ. ආයෙත් මේ අර එක පැත්තකට රතු පාටයි, එක පැත්තකට කන පිට පැත්තේ. ඒක නිසා අනිවාර්යෙන් මතක් කරලා දැන් මේ අත මෙහෙම තියදී අනිත් එක කපද්දී වම් අතට හිරින්න කපා ගන්න. අතේ පළු දෙකම දැන් කපාගෙන ඉවරයි. මං හිතනවා ඉතින් මං අර කිව් එක ඔයගලන්ට පැහැදිලි වෙන්නත් ඇති කියලා. දැන් මැහුම් වාසි කාලක් වගේ හිටින්න මෙන්න මේ ලයින් එකේ දැන් මහගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් අපි මේකත් මහලම බලමුකෝ. ඊටත් කලින් ඉන්නකෝ. දැන් මේක මැහුවාම මේක අර මේ අවන් එකේ හරි අපි එල්ලන තැනක එල්ලන්නේ චුටි පටියක් තියෙනවනේ. ඉතින් මම ඇත්තටම හිතුවේ මේකට මේ අර තද රතු පාට තිබුණා නම් හොඳයි කියලා. ඉතින් මගේ ළඟ දැන් තියෙන්නේ මේක. මේක මතකද දන්නේ ඔන්න මගේ පරණම යාළුවෝ දන්නවා මම මේ නත්තලට තෑගි දෙන්න ඇඳුම් වගේක් මැහුවා මතකද දන්නේ. අන්න ඒකේ ඉතුරුණු රෙදි කැලි තමයි මේ තියෙන්නේ. මං හිතනවා ඉතින් මේක එකට මැච් වෙයි කියලා. මට ඉතින් කලින්ම මේක අමතක වුණා මේක කපලා තියාගන්න. මේකේ පොටවල් දෙක එකට තියලා මහලා කන පිට තමයි මහන්නේ. දැන් මම මේක හොඳ පිට හරව ගන්න යන්නේ. මම නම් ඉතින් මේ වගේ පටි මැව්වහම අර අපි කට්ට දාලා මේ හොඳ පිට හරවනොත් එදී මම කරන්නේ මෙන්න මෙහෙම තමයි මම ඉතින් හොඳ පිට හරවගන්නේ. මෙහෙම දිග පටි කැපුවත් මේ වගේ පොඩි පටි කැපුවත් ඒක හරි ලේසි. හොඳ පිට හරවගෙන අර මැහුම් පාර තියෙනවනේ මැහුම් පාර මම මැද්දට එන්න තියලා තමයි මේ හදාගන්නේ. ඉතින් ඔන්න අර මැෂින් එකේ දාරේ ළඟට තියෙන චුට්ටක් ඇදලා හිට මෙහෙට කරාම ඔන්න මේ අයන් කරා වගේ තියෙනවා. මම ඉතින් අයන් කරේ නෑ. ඉතින් මේ චූටි එකට අයන් එක දාන්න ඕනේ නෑනේ. ඒක නිසා අර එහෙම හදාගත්තා. අන්න දැක්කද ඒ පටිය අර අපේ ග්ලව්ස් එකේ මැදින් තියලා තමයි මහගෙන යන්නේ. එතකොට අපි මේ මැහුම් පාරේ මහගෙන යද්දී ඒක ලස්සනට මේ ඇලිලා හිටිනවා. කන පිට පැත්තෙන් තමයි මම දැන් මේ මහගෙන යන්නේ.
මං හිතනවා ඉතින් මේ ඔයගොල්ලන්ට මේක බලලා මේක කොහොමද කරන්නේ කියලා පැහැදිලි වෙන්න ඇති. ඊටත් පස්සේ අර මේ අමතර වැඩිපුර තියෙන කෑලි ටික මෙන්න මෙහෙම කපලා අයින් කරගන්න ඕනේ. මොකද මේක හොඳ පිටට හරව ගන්න ඕනනේ. හරව ගත්තම නැත්තම් අර ගුලි ගුලි වගේ නිකන් තියෙනවා අර මැහුම් මේ දාර දිගේ. ඒක නැති වෙන්න තමයි අර මේ ගොඩාක්ම මැහුම් වාසි තියන්නේ නැතුව ලාවට මැහුම් වාසි තියන්න ඕනි. ඔන්න මගේ මේ ආවන් ග්ලව්ස් එකේ මට දැන් මේක මට මෙච්චරම හදිසියෙ මේක දාලා බලන්න තමයි මට මේ හදිසියෙ තියෙන්නේ. හැබැයි මට මේක හොඳ පිටත් හරවලා මෙහෙම බැලුවා මට හිතුණා තව ටිකක් මේක ලොකු වුණා නම් හොඳයිනි කියලා. හැබැයි මේක මගේ අතේ ගානට අර අපිට මේ අර හිර නැතුව අතේ හිට මෙහෙට කරන්න පුළුවන්. මේ තියෙන ළමයි ඉතින් මේක තාම ඉවර නෑ. ඉතින් මම මේකේ මේ වාටිය මහන්න තියෙනවා. මේක ඇතුළට තව ලයිනින් කෑල්ලක් දාන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවද දැන්? ඉන්නකෝ ඉතින් මේකේ අනිත් ටිකත් ඉවරම කරලා බලමු අපි. මට මේක මාලා මේව දාවිදි හරි මාස හිතුණා. ඒක හරි කියුට් කියලා තමයි මට හිතුනේ. ඉතින් ඔයගොල්ලන්ට කොහොම හිතෙයිද දන්නේ නැහැ. මං හදන්නේ දැන් ආයෙ ලයිනින් එකක් දාගන්න. ලයින් එකක් දාගන්න ඕනෙත් නෑ. මම දාලානේ තියෙන්නේ. මට හිතුණා ඒ වුණාට මේකට දාලා බලන්න ඕනේ කියලා. ඒක නිසා මම අර කලින් ගත්ත පොප්ලින් රෙද්දෙම අතේ බ්ලොක් එක තියලා අතේ ගානටම තමයි මම මේක කපාගන්නේ. කපාගෙනත් ඉවර වෙලා මෙන්න මෙහෙම ඒකත් මහ ගන්නවා. ඊටත් පස්සේ වැඩිපුර තියෙන මැහුම් වාසි ටික කපලා අයින් කරලා මම මෙන්න මෙහෙම ඒක මම හොඳ පිට හරවන්නේ කන පිට තියේදී මෙන්න මෙහෙම අත දාලා අපේ ග්ලව්ස් එක ඇතුළට මෙන්න මෙහෙම අත දා ගන්නවා. එතකොට මේකේ ඇතුලින් චූටිවත් මැහුම් පාරක් පේන්නේ නැහැ. මැහුම් මූට්ටු පේන්නේ නැහැ. ඊටත් පස්සේ මම මෙන්න මෙහෙම උඩින් ටිකක් තද කරලා මගේ අත එළියට අරගන්නවා. අර මේ ලයිනින් මහපු ලයිනින් මේ එක තියෙන ඇතුලේ. මේ බලන්නකො පේනව නේද? දැන් ඉතින් මෙන්න මෙතන කටමහ ගන්න තමයි තියෙන්නේ. කටමහ ගන්න කියන්නේ මේ ග්ලව්ස් එකේ වාටිය මහ ගන්න. ඒකටත් මම මෙන්න මේ ෆැබ්‍රික් එකම තමයි ගන්නෙ. ඒකෙන් දිග පටියක් කපාගෙන මම මෙහෙම පයිපින් එක වගේ හදා ගන්නවා ඉස්සලා. ඉතින් මෙන්න මෙහෙම පටි හදද්දි චුට්ටක් අර මැෂින් එකේ දාරින් චුට්ටක් ඇදලා එහෙම කරාම මේ දැන් මේක මේ රෙද්ද කොටන් එකක්. ඒක නිසා හොඳට අර නැමිලා හිටිනවා මේ දාරෙට. ඊටත් පස්සේ පයිපින් එකේ හොඳ පිට ග්ලව්ස් එකේ කන පිට පැත්තෙන් තියලා තමයි දැන් මම මේ මහගෙන යන්නේ. දැන් තියෙන ඉතින් මේක ඉතින් අතේ තමයි දැන් මහගන්න ඕනේ. පයිපින් එක මම හොඳ පැත්තටම තමයි නමාගත්තේ. නමාගෙන අපේ වාටි මැස්මින් මෙන්න මේ වාටිය මහගෙන යනවා දැන්.
වාටි මැස්ම මහද්දිත් මෙන්න මෙහෙම ඉදිකට්ට නූල පේන්න දාන්නේ නැතුව රෙදි අරමින් අපි නමපු දාරේ දිගේ ඇතුලෙන් ඉදිකට්ට දාලා එළියට ගත්තහම නූල ගොඩක් පේන්නේ නැහැ. මේ බලන්නකෝ. ඉතින් මම මෙන්න මෙහෙම වාටියක් මහගත්තා. ඔන්න දැන් මේ ග්ලව්ස් එක කම්ප්ලීට්. ඉතින් මම කිව්වනේ ජෝඩුවක් කියලා. ඉක්මනටම ඉන්න. ඔන්න මම අනිත් එකත් මහලා පෙන්නන්නම්කෝ ඔයාට. ඒකෙත් ඉතින් අපි පළවෙනි එක මැහුවා වගේම තමයි මහගන්නේ. ඔන්න මම ග්ලව්ස් දෙකම මහලා ඉවරයි. දෙවෙනි ග්ලව්ස් එක නම් මම චුට්ටක් ටිකක් ලොකු කරා අරකටත් වැඩිය. දැන් ඉතින් මම මෙහෙම දෙකක් මැහුවේ. මට එකක් පාවිච්චි කරන්න බෑ. මොකද ඉතින් අපේ පුතත් ඉන්නවනේ ඔය ආවර්ණ එකේ වැඩවලදී එයාත් හවුල් වෙනවා. එතකොට නැත්තම් මාත් එක්ක රණ්ඩු අල්ලනවා එයාට එකක් මැහුවේ නෑ කියලා. ඒක නිසා ඉතින් මම දෙන්නටම දාන්න පුළුවන් විදිහට ඔන්න ග්ලව්ස් ජෝඩුවම මැහුවා. ඉතින් මේක දකිද්දි නම් මට ඇත්තටම මාරම ආසයි. ගොඩක් දවසක් ඉඳන් හිතන් හිටියා මහන්න ඕනේ කියලා. මේ රෙද්දත් ගෙනල්ලා තිබුණේ. ඒකෙදි මම ගොඩක් දවසකින් වීඩියෝ එකක් ඔයාලට ගෙනාවෙත් නෑනේ. මම හිතාගෙනම හිටියේ මම මේක ඔයගොල්ලන්ට පෙන්නන ගමම මහනවා කියලා. ඒක නිසා ඉතින් මම මේක මැහුවෙත් නෑ. ඉතින් ළමයිනේ ලස්සනයි නේද? මට මේකට මාරම ආස හිතුණා. ඉතින් ග්ලව්ස් නම් ඉතින් ඕනේ තරම් කඩේ ගන්න තියෙනවානේ. හැබැයි ඉතින් දෙතුන් පාරක් මං කඩේ ගිහිල්ලා මට දකිද්දි මට ගන්න ආස හිතුණා. හැබැයි ඊටත් වැඩිය මට හිතුණා මටම මහරලා දාගන්න පුළුවන් කියලා. අන්න ඉතින් මම ඒ වැඩෙත් ඉවර කළා. අද මගෙත් එක්ක හිටපු යාළුවෝ හැම දෙනෙකුටම ඔන්න ගොඩාක්ම ස්තුතියි. ඒ හැමෝටම මාරම ආදරෙයි. ඉතින් ආයේ දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් මගේ යාළුවෝ හැම දෙනෙක්ම සතුටින් පරිස්සමින්ම ඉන්න ඕනේ. එතකන් හැමෝටම ජෙස්පීටයි.